ඉතින් ගයිස් අද වීඩියෝ එක මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ වයිරල් යන විදියට YouTube short video සම්පූර්ණයෙන්ම free කොහොමද generate කරගන්නේ කියලා. එහෙනම් අපි ආ වීඩියෝ එකට. ඉතින් ගයිස් ඔයා දැන්ටමත් දැකලා ඇති YouTube එකේ මෙන්න මේ වගේ ගොඩක් short videos දැන්ටමත් ගොඩක් viral ගිහිල්ලා තියෙනවා. මේ videos generate කරන අය දැන් AI tools පර්චස් කරන තත්වකටත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයා මේක බිගිනර් කෙනෙක් විදියට මේක පටන් ගන්නවා නම් ඔයාලට එහෙම කරන්න ඕනේ නැහැ. මම සම්පූර්ණයෙන්ම ඔයාලට කියලා දෙනවා කොහොමද අපි මෙන්න මේ වගේ viral යන විදියට AI short videos සම්පූර්ණයෙන්ම නොමිලේ කොහොමද අපි generate කරගන්නේ කියලා සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා දෙනවා. ඉතින් ටිකට වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. ඉතින් අපි බලමු මේ කොහොමද step by step කොහොමද මේක generate කරගන්නේ කියලා. ඉතින් මේකෙදි මම ChatGPT, Leonardo AI සහ Vivago කියන AI tools තුල use කරලා තමයි මේ videos generate කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න. මම ඒ වගේම තමයි මේ හැම prompt එකක්ම ඔයාලට දාලා දෙනවා description එකේ. ඒ වගේම තමයි WhatsApp group එකට join වෙන්නත් එහෙම ඔයාලට ගන්න පුළුවන්. ඉතින් WhatsApp group එකට අනිවාර්යෙන් join වෙන්න. මම අනිවාර්යෙන් මේකේ prompt ටික ඔක්කොම ඔයාලට step by step mention කරලා දාලා යන්න. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද මේක නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් guys දැන්ටවත් මම prompt එකක් නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් මම ඒක අනිවාර්යෙන් WhatsApp group එකේ දාලා තියන්න. ඉතින් ඒක මම මෙතන paste කරගන්නවා. ඉතින් guys paste කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට AI story එකක් වගේම මේකේ images සහ videos generate කරගන්න විදියට prompt ටික අපිට නිර්මාණය කරලා දෙනවා. ඉතින් අපිට තියෙන්නේ මේකේ මුලින්ම images ටික generate කරගෙන ඊට පස්සේ අපි image එක video එක බවට convert කරගන්න එක තමයි මේකෙදි මම කරන්නේ. ඉතින් මේකෙදි මම Leonardo AI එක තමයි images generate කරගන්න use කරන්නේ. ඒ වගේම තමයි Vivago කියන AI එක තමයි මම videos generate කරගන්න use කරන්නේ. ඉතින් මේකෙදි මම ඔයාලට කිව්වේ නෑනේ මොන වගේ එකක්ද මම නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේකෙදි මම නිර්මාණය කරගන්නේ cat videos. AI cat videos තමයි මම මේකේ generate කරගන්නේ. ඉතින් ඔයා දැකලා ඇති cat videos ගොඩක් ඔයාලා දැන්වත් බලලා ඇති අනිවාර්යෙන් මම හිතනවා. ඉතින් ඒකක් ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන් නම් මම හිතුවේ ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඒක ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඉතින් guys මම ඊට පස්සේ කරන්නේ Leonardo AI එකට යන එක. මම මෙතන Leonardo AI කියලා search කරනවා. search කරලා guys මම Leonardo එකට යනවා. ඉතින් Leonardo AI එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ get start දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් guys මේක අපිට setup වෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාලට මේකට images ටික generate කරගන්න prompt එක ChatGPT එකේ තියෙන prompt එක තමයි මෙතනට දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි image එක generate කරගන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එක බලා ගන්න පුළුවන් guys. ඉතින් මේකේදී ඔයාලට daily use කරනකොට පොඩි limitation එකක් තියෙනවා. ඉතින් ඔයා pro user කෙනෙක් නම් ඔයාලට unlimited images generate කරගන්න පුළුවන්. ඉතින් ඔයා beginner කෙනෙක් විදිහට මේක පටන් ගන්නවා නම් මම ඔයාලට කියන්නේ නැහැ මේක purchase කරන්න කියලා. ඔයාලට මේකෙදි දවසට images 5ක් වගේ generate කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා issue එකක් වෙන්නේ නැහැ. ඔයාලට එහෙම නැත්නම් ඔයාලට Google account 2ක් 3ක් වගේ හදාගන්න පුළුවන් නම් ඔයාලට ඒකිනුත් images 5ක් වගේ generate කරගන්න පුළුවන්. හින්දා ඔයාලට කිසිම issue එකක් වෙන්නේ නැතුව මේ images generate කරගන්න පුළුවන්. ඉතින් මම ඊට පස්සේ මේක කරන විදිහට පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන පේනවා ඇති images කියන tab එක. ඒක ක්ලික් කරන්න ඕනේ. ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම පල්ලෙහාට ගියොත් එහෙම දැන් මම දැන්ට මේ generate කරගත්ත images එහෙම විතර පෙන්නනවා. ඉතින් මම ඔයාලට වින්නන්නම් ඊට පස්සේ කොහොමද අපි මේකේ images generate කරගන්නේ කියලා. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න ඕනේ නැත්නම් custom කියන එකට ගියට පස්සේ ඔයාලට මේක අදාළ ratio එක තෝරන්න ඕනේ. ඒකේ mobile ratio එක අනිවාර්යයෙන්ම තෝරන්න අමතක කරන්න එපා. මොකද එහෙම වුණේ නැත්නම් එහෙම ඔයාලට mobile එකට ගැලපෙන විදියට images generate කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් images generate කරගන්න පුළුවන් වෙන්නේ නැහැ කියන්නේ ඔයාගේ වීඩියෝ එකත් ඒ විදියට හරියට clearව generate කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම දැන් ChatGPT එකේ through නිර්මාණය කරගත්ත image generate කරගන්න prompt එකක් මේකට paste කරනවා. ඉතින් guys අපේ image generate කරනවට බලා ගන්න පුළුවන්. ඉතින් බලමු අපි කොහොමද image එක generate කරලා තියෙන්නේ කියලා. ඉතින් guys ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් අපේ image එක generate කරනකොට මෙන්න මෙතන තියෙන credit ගාන අපිට අඩු වෙනවා.
ඒ ක්‍රෙඩිට් කාඩ් අඩු වෙනවා කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපිට ඩේලි ක්‍රෙඩිට් ගාණක් දෙනවා. ඒ ඩේලි ක්‍රෙඩිට් ගාණ ඉවරුණාට පස්සේ ඔයාලට මේකේ ඉමේජස් ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඔයාලට ක්‍රෙඩිට් 150ක් ඩේලි යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ 24 150 බෙදුවාම ඔයාලට කොහොමත් ඉමේජස් 5ට වඩා කොහොමත් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඉතින් බාන ගයිස් වෙන්න මේ වගේ ලස්සන ඉමේජ් එකක් ලියනාඩෝ එකේ ජෙනරේට් කරලා දෙනවා. ඒක මම ඔයාලට කිව්වේ කලින් මේ ලියනාඩෝ එක යූස් කරද්දී ගොඩක් ඩීටේල්ස් ක්ලියර් සහ පැහැදිලිව පේනවා කියලා. ඉතින් අපි මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගමු. ඒස් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඉමේජ් එක ඩවුන්ලෝඩ් වුණා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ඉමේජ් එක වීඩියෝ එකක් බවට කන්වර්ට් කරගන්න එක. මම ඊට පස්සේ ඔයාලට කියන්න යන්නේ කොහොමද අපි මේ ඉමේජ් එක වීඩියෝ බවට කන්වර්ට් කරගන්න process එක. ඉතින් ඒකෙදි ඔයාලට සාමාන්‍යයෙන් එක වීඩියෝ එකක් තත්පර 5ක් වගේ තමයි ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. තත්පර 10ක් වගේ ජෙනරේට් කරගන්න ඔයාලට Pro කියන ප්ලෑන් එකට යන්න වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ඉමේජ් එක වීඩියෝ බවට කන්වර්ට් කරගන්න කියලා. ඉතින් ඒකෙදි මම යූස් කරන්නේ Vivago කියන AI tool එක. ඉතින් මම ඒක මෙහෙම සර්ච් කරගන්නවා. සර්ච් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඇවිල්ලා තිනවා. ඊට පස්සේ මම tool එකට යනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් guys මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි Vivago AI කියන එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම try for free කියන එක දෙනවා. ඉතින් ගයිස් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මගේ ක්‍රෙඩිට් ගාණ 100ක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඉමේජ් එකක් වීඩියෝ බවට කන්වර්ට් කරගන්න පුළුවන් ටූල් එකක් තියෙනවා. ඒ වගේ තමයි ටෙක්ස්ට් ටු වීඩියෝ කියන ටූල් එකකුත් තියෙනවා. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ වීඩියෝ එකක් හදනවා නම් අපි ඉමේජ් ටු වීඩියෝ කියන එක තමයි ගොඩක් හොඳ. මොකද ඒකෙදි අපිට එකම කැරක්ටර්ස් ගොඩක් වෙලාට යූස් කරන්න ඕනේ අපි ස්ටෝරි එකක් කරද්දි. ඉතින් ඒකෙදි ගොඩක් වැදගත් වෙනවා මේ ඉමේජ් ටු වීඩියෝ කියන ඔප්ෂන් එක. ඉතින් මම අපි ඒක සිලෙක්ට් කරමු. ඉතින් සිලෙක්ට් කරලා පස්සේ ඔයාලට ගලා ගන්න පුළුවන් guys මෙතන අපිට ඉමේජ් එක අප්ලෝඩ් කරන්න කියලා ඇවිල්ලා තිනවා. ඒ වගේ තමයි ඒකට අපි දෙන්න ඕන prompt එකත් පල්ලෙහා දෙන්න කියලා මෙන්ෂන් කරලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මම මේ විදිහට ගිහිල්ලා මගේ ඉමේජ් එක අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම ChatGPT එකෙන් ජෙනරේට් කරගත්ත prompt එක මෙතන paste කරනවා. ඊට පස්සේ guys මම මේ ජෙනරේට් කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් guys මේක දුවා මෙතන දෙන්න ඕනේ 5 second ඒ වගේ තමයි මෙතන model කියන එකට standard කියන එක දෙන්න ඕනේ. මොකද ඔයාලා free plan එක use කරන හින්දා ඔයාලට ඒ videos 10 second ඒ වගේම තමයි ප්‍රොෆෙෂනල් විදියට ජෙනරේට් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඒවට අවුලක් වෙන්නේ නැහැ. ඉතින් බලමු අපි මේ වීඩියෝ කොහොමද ජෙනරේට් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ ඔයාලට මේකේ daily වීඩියෝස් 3ක් වගේ ජෙනරේට් කරගන්න පුළුවන් 5 second. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 70 ක්‍රෙඩිට් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ ඔයාලට Gmails එකක් නැතුව ගොඩක් සාමාන්‍ය 3ක් වගේ යූස් කරන්න පුළුවන් නම් මම රෙකමන්ඩ් කරනවා ඔයාලට සම්පූර්ණයෙන්ම හොඳ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මේකෙදි මම ඔයාලට එක වීඩියෝ prompt එකක් විතරයි ජෙනරේට් කරලා දෙන්නේ. ඔයාලට පුළුවන් ඒ prompt එක යූස් කරලා images හතරම ජෙනරේට් කරගන්න වගේම ඒ image එකට අදාළව වීඩියෝ prompt එකක් මම මෙතන ChatGPT එකෙන් දීලා තියෙනවා. ඉතින් ඒක යූස් කරලා සම්පූර්ණ වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම prompt එක description එකේ දාලා තියන්නම්. ඒ වගේ තමයි WhatsApp channel එකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මේක අනිවාර්යෙන්ම වගේ සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් ජෙනරේට් වෙන්න විනාඩි 5ක් වගේ යනවා. ඉතින් guys ඒ වගේම තමයි ඔයාලට කියන්න දෙයක් අමතකුණා. ඉතින් Vivago කියන වෙබ්සයිට් එකට මුලින්ම sign up වෙද්දී ඔයා Gmail එක connect කරගන්න ඕනේ. ඉතින් දැන්ටවත් මම මේ Gmail එක මේකට connect කරගලා තියෙන හින්දා ඒක මගේ ආයෙත් ඉල්ලන්නේ නැහැ මේකෙන්. ඒ වගේම තමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට අපේ image එක වීඩියෝ බවට Vivago කියන AI එකෙන් convert කරලා තියෙනවා. ඉතින් මේකෙදි මම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ එක prompt එකක් මුලින්ම image එක generate කරලා ඊට පස්සේ image එක වීඩියෝ බවට generate කරගන්න විදිය තමයි ඔයාලට මම කියලා දුන්නේ. ඉතින් මේකෙදි prompt හතරක් තියෙනවා. හතරම use කරලා ඔයාලට සම්පූර්ණයෙන් සාමාන්‍ය ස්ටෝරි එකක් ඔයාලට generate කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේක download කරලා පස්සේ watermark එක හිටිනවා. ඉතින් ඔයාලට ඒක CapCut එක හරි මොකක් හරි Canva වගේ tool එකක් use කරලා ඒක remove කරගෙන මේකට music එකක් add කරලා මේක
වීඩියක් විදිට YouTube ෂෝට් වීඩියක් විදිට වාට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මං හිතුවාට මේක දාලා අයිඩිය එකක් ඉන්න ඇති කොහොමද මේ වගේ වීඩියක් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් ඒවටම පෙන්න්නම දැන්ට ජෙනරේට් කරගත්තේ වීඩිය එක. ඉතින් වාට බලාගන්න පුළුව මෙන්න මේ විදියට මම මගේ ඒ වීඩියෝ ජෙනරේට් කරගෙන තිනවා. ඉතින් මේක ගොඩක් පැහැදිලි වගේ වාට පේනවා. ඇති මේකම මියුසික් එක ඇඩ් කරගෙන තිනවා. ඉතින් මියුසික් එකක් ඇඩ් කරගන්න විදිය මම වාට ඉස්සරහ වීඩියෝකින් කියලා දෙන්නම්. ඉතින් CapCut එක වාට ෆ්‍රී යූස් කරන්න පුළුවන් විදියකුත් තියෙනවා. ඉතින් ඒකත් මම වාට වීඩියෝ එකක් අරගෙනනම් අපි කොහොමද වෝටර්මාර්ක් එක රිමූව් කරගන්න විදිය සහ CapCut එක through මියුසික් එකක් හරියට ඇඩ් කරගන්න විදිය. ඉතින් කොපිරයිට් වදින්න පුළුවන් සමහරක් විදිය. ඉතින් කොපිරයිට් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වා ෂෝට් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න හින්දා. ඉතින් ඒ හින්දා YouTube එක අපේ වීඩියෝ එක රිලීස් කරනවා. ඉතින් මං හිතුවා මේක ගැන පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම thank you.